1998 දී ගාල්ලේදී උපතැබූ මේ ලස්සන කොළු ගැටයාගේ නම පැතුම් නිස්සංක සිල්වා. පැතුම්ගේ කුඩා කාලය ගාල්ල ප්‍රදේශයේ ගෙවනු අතර කාලයත් සමග ඔවුන්ගේ පදිංචිය ඔවුන් කළුතර දිස්ත්‍රික්කයට මාරු කරගන්නවා. පැතුම්ගේ පවුලේ තිබූ දැඩි ආර්ථික අපහසුතා හේතුවෙන් පැතුම්ගේ මව කළුතර බෝධිවසල මල් ගැනීමේ රැකියාවක නියැලුණි. ඒ වගේම ඔහුගේ පියා කළුතර ක්‍රීඩාංගණයක සේවකයෙකු ලෙස සේවයේ නියැලුණි. පැතුම්ගේ මුල්ම ගුරුවරයා වූයේ ඔහුගේ පියාය. ඔහුගේ පියා පාසල් අවධියේදී දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. එම නිසා ඔහුගේ ජීවිතය සැබෑ කර ගැනීමට නොහැකි වූ ඔහුගේ ආශාව ඔහුගේ පුතාගේ මාර්ගයෙන් සඵල කර ගැනීමට පැතුම්ගේ පියා දැඩි රුචිකත්වයක් දැක්විය. එම නිසා පැතුම්ට අවුරුදු 2ක් වැනි කුඩා කාලයේදීම ඔහුට ක්‍රිකට් පුහුණු කිරීමට ඔහුගේ තාත්තා පෙළඹුණි. පැතුම්ගේ මුල්ම පාසල කළුතර සෙන්ට් ජෝන්ස් විද්‍යාලයයි. පැතුම්ට වයස අවුරුදු 9දී 13න් පහළ කණ්ඩායමත් වයස අවුරුදු 14දී 19න් පහළ කණ්ඩායමටත් තේරීපත් වීමට අපගේ හුරුබුහුඩු ක්‍රීඩකයාට හැකි වෙනවා. ඔහු කළුතර විද්‍යාලයේදී දැක්වූ දක්ෂතා සමග ඔහුට කොළඹ ඉසිපතන විද්‍යාලයේදී අවුරුදු 17දී පමණ ඔහුට ආරාධනාවක් ලැබෙනවා. සිදුවීම පැතුම්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය ලෙස සඳහන් කිරීමට හැකිය. එම පාසලේදී දැක්වූ දක්ෂතා සමග පැතුම් 2016 දී සහ 2018 දී වසරේ හොඳම පිතිකරුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා. පැතුම් ක්‍රීඩා පිටියේ සහ තම පෞද්ගලික ජීවිතයේදීත් ඔහු ඉතා නිශ්ශබ්ද නිවිච්ච ක්‍රීඩකයෙකි. වරක් පැතුම්ගේ පියා සඳහන් කළ ආකාරයට පැතුම් පිනට දහමට ලැබි පින්වත් පුතෙකි. ඔහු උපයන ධනයෙන් කොටසක් ඔහු පන්සල වෙනුවෙන් සහ දුප්පත් මිනිසුන් වෙනුවෙන් පිරිනමනවා. පාසල් කාලයේදී වේගවත්ම ද්විත්ව ශතකයට අදටත් පැතුම්ගේ නම ඉදිරියේ සඳහන් වී ඇත. ඔහු මෑත කාලයේදී කණ්ඩායමේ වාර්තා කිහිපයක් ඔහුගේ නම ඉදිරියේ සඳහන් කර ගැනීමට ඔහු සමත් වුණි. මෑත කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කටක් ඇරලා කියන්න පුළුවන් සහ විශ්වාසය තබාගත හැකි එකම පිතිකරුවා ලෙස පැතුම් නිස්සංක සඳහන් කරන්නට හැකි අතර මෑත කාලයේදී ඔහු වාර්තා කිහිපයක් අලුත් කිරීමට සමත් සීමා වන විට පැතුම් නිස්සංකගේ නම ඉදිරියේ බොහෝ වාර්තා ලියවී ඇත. ඒ අතරින් එක් දින තරඟ රටාව තුළ ශ්‍රී ලාංකික පිතිකරුවෙකු රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව මේ හුරුබුහුඩු ක්‍රීඩකයා රැස් කරගෙන ඇත. ඒ වගේම දෙවනියට වේගවත්ම ලකුණු 10 සම්පූර්ණ කරපු පැතුම් නිස්සංක ඒ වගේම දේශීය පළමු පෙළ පිටියේ තුල වැඩිම පිතිකරන සාමාන්‍යයක් ඇති පිතිකරුවා ලෙසද පැතුම් නිස්සංක සඳහන් කිරීමට හැකියි. ක්‍රීඩා පිටිය තුල පොඩි යන අනුවර්ත නාමයෙන් හඳුන්වන අපගේ පැතුම් නිස්සංක ඔහුගේ අනාගත වැඩ කටයුතු සියලු දේ සාර්ථක කරගෙන ඔහුගේ ක්‍රිකට් ජීවිතය වර්ධනය කර ගැනීමට අප චැනලයෙන් ඔහුට සුබ පතන්නෙමු.